අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ දවදින සැවැත්නුවර මහා ධනවත් සිටුපවුලක් වාසය කළා. මේ සිටුපවුල තුළ රූප සම්පත්තීන් අනුව රූපවතී නැත්නම් පටාචාරා නම් ලෝකමාලිකාවක් වාසය කළා. සිටු සැප සම්පත් භුක්ති විඳිමින් සිටි කුමාරිකාව සිටු මාලිගයේ උළුතැන්ගේ දරපළන සේවකයෙකු සමග ප්‍රේමයෙන් බැඳුණා. කාලයාගේ ඇරෙමින් මව්පියන්ටත් රහසේම රූපවතී නැත්නම් පටාචාරා දරපළන තරුණයන් සමග සිටු මිතුරින් රාත්‍රියේ පලා ගියා. ඈත ප්‍රදේශයක පැල්පතක් සාදාගත් මොහු දුෂ්කර ජීවිතයක් ගත කළා. කාලයක් ගතවීමත් සමග පටාචාරා පළමු දරු ප්‍රසූතිය සඳහා මව්පියන් ළඟට යාමට පිටත් වුවද ඇයට පැල්පත තුළම දුෂ්කර ලෙස දරු ප්‍රසූතිය කරන්නට සිදු වුණා. කාලයාගේ ඇරෙමින් දෙවන වතාවෙහිද දෙවන දරු ප්‍රසූතිය සඳහා සැවැත් නුවර තම මව්පියන් කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවත් සමග ඇය සැවැත් නුවරට යාමට පිටත් වුණා. නාමල ගෙනී අවසන් වී රාත්‍රිය උදා වුණා. එය අඳුරු බිහිසුණු රාත්‍රියක්. අහස තුකුරා මහ වැසි වසින්නට වුණා. ප්‍රසූත වේදනාවෙන් සිටින විට ස්වාමියා ඇයට කාමරයට ගැනීම සඳහා ඒ රැගෙන එන්නට මහා වනයට ඇතුළු වුණා. වනය තුළ ඇති තුමසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසුන්ව ඇද වැටුණා. අනෝම වැස්සෙහිද දෙවන දරුවා බිහිකළ පටාචාරාව පසුවදාව දැසින ඇගේ ප්‍රාණය වැනි මියගිය ස්වාමියාගේ දේහය දැක හඬා වැටෙන්නට පටන් ගත්තා. සිදුවී ඇති දේ අවබෝධ වුණා. පටාචාරාව හඬමින් දරුවන් දෙදෙනාට රැගෙන සැවැත් නුවරට යාමට පිටත් වී අචිරවතී නදිය අසලට පැමිණියා. පෙරදා මහා වැස්සෙන් දෙගොඩ තලා යන අචිරවතී නදියේ දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා මෙගොඩ තියා අන්ත උපන් දරුවා ගඟින් එතර කර ගම් ඉහුරුමත දැම්මා. අනෙක් දරුවා රැගෙන ඒට නැවත ගඟට බැසගත් එය දියරැලි නගමින් වහල් වසින ගඟ මැදට පැමිණියා. අලුත උපන් වේගු දරුවා දුටු අහසෙහි පියාසන කරන උකුස්සෙකු පුංචි දරුවාත් රැගෙන අහසටම පියාසන කළා. පටාචාරා දරු සේහසින් විලාප තියමින් හඬමින් කෑ ගැසුවා. අත්පුඩි බැලුවා. ඒ දුකු වැඩිමහල් දරුවා අම්මා තමාට අඳ ගසනවා යයි සිතුමින් දෙගොඩ තලා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරිපිටම මහා දේරල අතරේ නොපෙනී ගියා. දන් දෙදෙනා ස්වාමියා අහිමිව උමතුමු පටාචාරා හඬමින් සැවැත් නුවර දෙසට දිව ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන් ගැන විමසද්දී පෙරදින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුරු
මව්පියනුත් සොහොයුරත් මියගිය බව කියා සිටියා. ඒ අසල ගෙයිමෙන් දැවෙන දර සෑයක ඔහුගේ සිරුරු දැවෙමින් තිබුණා. ස්වාමියාත් දරු දෙදෙනාත් මව්පියනුත් අහිමි වූ පටාචාරාව උමතුවේ නගරේ වීදි පුරා දිව යන්නට වුණා. නිරුවතින් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගන්කසා ඇය පමුණා දැමුවා. මේ අතර සැවැත් නුවර දෙවුරම් වෙහෙරේ දම්සභා මණ්ඩපයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. උමතුවෙන් දෙවුරම් වෙහෙරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. සියලු කාරණා මනෝනුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරන විට ඇය පියවිසිය ලැබුවා. ජීවිතයේ ඇති යථා ස්වභාවයත් අනියත බවත් ධර්මය තුළින්ම වටහාගත් පටාචාරාව ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා. එනිසා ගෞතම බුදුසසුනේ විනයධර භික්ෂුණීන් වහන්සේලා අතර